දේහයක් අඳින්නේ. මේ වර්ණ දේහයේ මැදේ තියෙනවා කොයිසින් ප්‍රෝටීන දෙපැත්තේ තියෙනවා කයිනටෝකෝ ප්‍රෝටීන දෙක. ඔයගොල්ලෝ උණ විභාජනයේදී මේක කියන්නේ. හරි. දැන් අද කතා කරන්නේ වර්ණ දේහයක් හැදෙන විදිය. වර්ණ දේහයක විවිධ නිර්මාණය. ඊට කලින් ඔයා දැනගන්න ඕනේ ශූන්‍යෂ්ටික සෛලයක ශූන්‍යෂ්ටික සෛලය ගත්තාම සෛලයේ වැඩි ප්‍රදේශයක තියෙන න්‍යෂ්ටියනේ. ඔය න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා මොනවද මේකද තියෙන්නේ? ක්‍රොමැටින් ජාලයක් තියෙනවා. විභාජනය වෙන්නේ නැත්නම් ළමයි මේ ක්‍රොමැටින් ජාලය තියෙන්නේ ඇකිලි පැටලවිච්ච නූල් බෝලයක් වගේ. මේ ක්‍රොමැටින් ජාලය තියෙන්නේ. විභාජනය නොවන සෛලයක ක්‍රොමැටින් ජාලය තියෙන්නේ කොහොමද? පැටලවිච්ච නූල් බෝලයක් වගේ. න්‍යෂ්ටිකාව පේනවා තදින් වර්ණ ගැන්විච්ච. එතකොට සෛලයක් විභාජනය වෙනකොට මේ ක්‍රොමැටින් ජාලය මොකක් වෙනවද? සෛලයක් විභාජනය වෙනකොට මේ ක්‍රොමැටින් ජාලය වර්ණ දේහයක් බවට පත් වෙනවා. සෛලයක් විභාජනය වෙනකොට සෛලයේ ඇතුළේ තිබ්බ මේ ක්‍රොමැටින් ජාලය වර්ණ දේහයක් බවට පත් වෙනවා. ළමයි ක්‍රොමැටින් ජාලයේ තියෙනවා තැන් කිහිපයක් එක විදියයි නේද? සමහර තැන් තියෙනවා තදින් ඇසිරිච්ච ප්‍රදේශ. සමහර තැන් ලාවට ඇසිරිච්ච. සමහර තැන් ආයෙ තදින් ඇසිරිච්ච. මේ තදින් ඇසිරිච්ච ප්‍රදේශ වලට කියන්නේ මොන ක්‍රොමැටින් කියලාද අපි? ඒව තමයි හෙටරෝක්‍රොමැටින්. ඒව තමයි මොන ක්‍රොමැටින්ද? හෙටරෝක්‍රොමැටින්. එතකොට ලා පාටින් තියෙනවා හෙටරෝක්‍රොමැටින් නෙමෙයි හෙටරෝක්‍රොමැටින්. හරි? හෙටරෝක්‍රොමැටින්. මේ වචනේ මතකයිද? හෙටරෝ කෑල්ල කොයිද හම්බුනේ? හෙටරෝ කෑල්ල හම්බුණා මතකයිද? හෙටරෝසිස්ටය හම්බුණා මතකයිද?